පාරදි මැරිච්ච මිනිස්සෙක් දැක්කොත් මොකද කරන්නේ? එහෙම නැත්නම් ගෙදර කවුරු හරි මැරිලා හිටියොත් මොකද ඊළඟට කරන්නේ? එහෙමත් නැත්නම් ඔයා රෝගියෙක්ව හොස්පිටල් එකට ගෙනියන ගම. එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙලා මිනිස්සෙක් පාර වැටලා ඉඳලා ඔයා දාගෙන යද්දි ඔයාගේ වාහනේ ඇතුළේ මැරුණොත් මොකද කරන්නේ? මෙන්න මේ සියල්ල වගේම හදිසි මරණ පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? පශ්චාත් මරණ පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධ සරල අදහසක් අපි ගමු. ඒ වගේම මරණයක් සිදු වුණොත් ඊළඟට කරන්න ඕනේ ක්‍රියාවලිය ගැන අද අපි දැනගමු. හරි. මම මූලිකව මෙහෙම එන්න. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ව මිය යන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. එකක් ගෙදරකදී මිය යන්න පුළුවන්. ඊළඟට හොස්පිටල් එකකදී එහෙම නැත්නම් රෝහලකදී මිය යන්න පුළුවන්. ඒක රජයේ වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ රෝහලක් වෙන්න පුළුවන්. ඊට අමතරව රජයේ මේ කියන්නේ අපි කියන්නේ වතු කියලා වත්තකදී මිය යන්න පුළුවන්. හරිද? ඒතර වත්තකදී මිය ගියොත් ඒකට දාලා සිද්ධිය වෙනස්. ඊට අමතරව තව මිනිස්සු මැරෙන්න පුළුවන්. අපි හිතමු ලංකාවේ මිනිස්සෙක් වෙනත් විදේශයකදී මැරෙන්නත් පුළුවන්. හරිද? ඊට අමතරව ගත්තොත් එහෙම මෙහෙම අර ස්වභාවිකව නැතුව නිවසකින් පිටත කියන්නේ මහා මගදී වගේ. එහෙම නැත්තම් අස්වාභාවික මරණයක් නම් අස්වාභාවිකයි කියලා කියන්නේ ස්වභාවිකව පේන මරණයක් නෙවෙයි. මොකක් හරි පිහියකින් ඇල්ලලා ලොකු තුවාලයක් ඇඟේ තියෙන. ඒතර ඒ වගේ මරණ වලට අපි කියනවා අස්වාභාවික මරණ කියලා. මේ වගේ අස්වාභාවික මරණයක් සිදු වුණොත් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන එක අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් විස්තරයටව කතා කරලා බලමු. හරි. අපි මුලින්ම ගමු නිවසකදී සිද්ධ වෙන මරණයක්. එතකොට නිවසකදී සිද්ධ වෙන සාමාන්‍ය මරණයක් නම් මේක අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම එහෙම නැත්නම් අපි මේක ඉස්සෙල්ලාම කියන්නේ ග්‍රාම නිලධාරීවරයාට. එතකොට ග්‍රාම නිලධාරීවරයා ඇවිල්ලා මිනිය බලලා මේක ස්වභාවික මරණයක්යි හැංගේ නම් ඔහුගේ වාර්තාව වෙන B24 වාර්තාව දෙනවා. සාමාන්‍යයෙන් මේක ග්‍රාම නිලධාරීවරුන් කරනවා අඩුයි. මොකද හේතුව සමහර වෙලාවට සාමාන්‍යයෙන් විෂක් ශරීරගත වීමෙන් එහෙම නැත්නම් අපි හිතමු ගැලසිර කිරීමක් වගේ දෙයක් වුණත් ග්‍රාම නිලධාරීවරයෙක්ට පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. එතකොට ගෙදරක තියෙද්දි මරණයක් ග්‍රාම නිලධාරීවරයා ඇවිල්ලා මේක ස්වභාවික මරණයක් කියලා තමන්ගේ B24 වාර්තාව නිකුත් කරන එක තරමක් දුරට සිදු වෙනවා වගේ. ගොඩක් වෙලාවට ඔව් මේ පිළිබඳව පොලිසියට දැනුවත් කරලා ඒ ඔස්සේ ක්‍රියාමාර්ග ගන්න තියෙන ඉඩ කඩ වැඩි. හරිද? සමහරලාට අර විදිහත් කරනවා. කියන්නේ ග්‍රාම නිලධාරීවරයා ඇවිල්ලා ස්වභාවික මරණයක් කියලා තහවුරු කරන මේ මනුස්ස ගොඩක් කල මේ ලෙඩ වෙලා නම් හිටියේ. සමහරලාට B24 වාර්තාව නිකුත් කරනවා. හරි. අපි ගමු පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම්. ඒ කියන්නේ ගෙදර තමයි මිනිස්සෙක් මැරෙන්නේ. හැබැයි ඔයාලගේ ගෙදර ඔයාලට ඉන්න පවුලේ වෛද්‍යවරයෙක්. එහෙනම් ඔයාලා මේ පවුලේ වෛද්‍යවරයාට කැඳවලා මරණය තහවුරු කරගෙන ඔහු විසින් නිකුත් කරන B12 වාර්තාව ලබා ගන්න ඕන. ඇත්තටම මේ වෛද්‍යවරයා අදාළ රෝගියාගේ අවසාන වශයෙන් ප්‍රතිකාර කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔහු රජයේ වෛද්‍ය සභාවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. කියන්නේ SLMC එකේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වෙන්න ඕන. එහෙම කෙනෙක් නම් ඔහුට ඇවිල්ලා මේ මරණය තහවුරු කරලා තමන්ට අදාළ කියන්නේ මරණයට හේතුවට අදාළ කියන්නේ මරණයේ හේතුව සඳහන් B12 වාර්තාව නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම ඔහු සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි මේ මරණය ස්වභාවික මරණයක්ද කියන එක. අස්වාභාවික මරණයක් වගේ හැංගී යනවා නම් අනිවාර්යයෙන් මේ වෙලාවේ පොලිසිය දැනුවත් කරන්න ඕනේ. ග්‍රාම නිලධාරීවරයාටත් ඒකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අස්වාභාවික වගේ මරණයක් කියලා මේක දැනෙනවා නම් ඔහු පොලිසියට මේක දැනුම්පත් කරන්න ඕන. මොකද සමහරවිට ගෙවල් වලදී මිනිස්සුන්ට වහ දීලා බෙල්ල මිරිකලා පොල්ලකින් ගහලා මරලා දාන්න පුළුවන්. සමහරවිට ඒක එකපාර හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වෙලාවකදී පොලිසිය දැනුවත් කරාම පොලිසිය විසින් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වනවා. හදිසි මරණ පරීක්ෂකවරයා හෝ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්තුමාගේ අධීක්ෂණය යටතේ. අර ග්‍රාම නිලධාරීවරයාව දැනුවත් කරන අවස්ථාවක් නම් මේක. ඒ වෙලාවේදී ග්‍රාම නිලධාරීවරයා අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ උපත් මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයාව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම අර දෙන B24 වාර්තාව ඔහුට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහරවිට පවුලේ ඥාතීන් විසින් මේ B24 වාර්තාව උපත් මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයාට බාර දීලා ඔහුගෙන් අදාළ සහතික ලබා ගන්න ඕනේ. සහතිකය මොකක්ද කියන එක මම ඊළඟට කියන්නම්. මේක කියන්න තව ක්‍රමයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් වෙනව අඩුයි. ඒකට හේතුවක් මම කියන්නම්. ඔයාලට පුළුවන්. කියන්නේ ගෙදර කවුරු හරි ස්වභාවික මරණලා තියෙනවා නම් මේක කෙලින්ම උපත් මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයාට දැනුවත් කරන්න. එතකොට මේ මරණය සඳහා කියන්නේ මේ මරණය පිළිබඳව කිසිදු සැකයක් ඒ උපත් මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයාට නැත්නම් ඔහු විසින් මරණ සහතික ලබා දෙන්න පුළුවන්. හැබැයි මේක වෙනවා ඇත්තටම ඉතාමත් අඩුයි. මොකද උපත් මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයා සාමාන්‍යයෙන් එහෙම සැක රහිතව මේක මේ ස්වභාවික මරණයක් කියලා තහවුරු කරගන්නවා අඩුයි. එහෙනම් ඒ ක්‍රමය සාමාන්‍යයෙන් පාවිච්චි කරන අඩුයි. හැබැයි එහෙමත් කරන්න
පුළුවන් ආකාරයක් තියෙනවා කියලා ඔන්න මම දැනුවත් කළේ. ඊළඟට අපි හිතමු ගෙදර මැරිලා ඒ බොඩි එක අරගෙන ඥාතින් විසිනන හොස්පිටල් එකට. සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. මොකද මරණය තහවුරු කරගන්න බැරි වුණොත් එයාලා බොඩි එක අරගෙන කෙලින්ම හොස්පිටල් එකට යනවා. හොස්පිටල් එකට ගියාම පොලිස් ඒ කියන්නේ වෛද්‍යවරුන් විසින් මේ රෝගියාව ගේද්දිත් මැරලා හිටියා නම් අනිවාර්යයෙන්ම කරන දේ තමයි පොලිසිය දැනුවත් කරනවා. පොලිසිය දැනුම්පත් කරලා පොලිසිය මාර්ගයෙන් හදිසි මරණ පරීක්ෂකවරයා හෝ මහේස්ත්‍රාත්තුමා විසින් පවත්වන ලබන හදිසි මරණ පරීක්ෂණයකින් පස්සේ මරණය සහතික නැත්නම් මරණය ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා. මෙහිදී ඔය හදිසි මරණ පරීක්ෂණය සිදු කරන පුද්ගලයා විසින් ඒ කියන්නේ හදිසි මරණ පරීක්ෂකවරයා හෝ මහේස්ත්‍රාත්තුමා විසින් B18 වාර්තාව නිකුත් කරනවා. මේ B12 18 24 33 කියන ඒවා ගැන එච්චර හිතන්න යන්න එපා. ඒවා ඔයාලට අදාළ නැහැ. ඒ අදාළ පුද්ගලයා විසින් ඒක ඔයාලට දෙනවා. හරිද? මේ මරණය රෝහලකදී සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ඇත්තටම වාට්ටුව බාර වෛද්‍යවරයා විසින් මරණයට අදාළ හේතුව සහිතව B33 වාර්තාව නිකුත් කරනවා. මේ වගේ අවස්ථාවකදී උනත් අදාළ වෛද්‍යවරයා මරණයට හේතුව දන්නේ නැත්නම් මරණය සිද්ධ වෙන්න පුළුවන් ආසන්නතම හේතුව අර ඇඳහිපත් අංකයේ ලියලා හදිසි මරණ පරීක්ෂණයක් සඳහා කැඳවනවා. ඊට අමතරව මරණයට හේතුව දන්නව වුණා මේක අස්වාභාවික මරණයක් නා. මොකද මේ අස්වාභාවික මරණය කියලා කියන්නේ? එක්කෝ පිහියනුමක්, වෙඩි තැබීමක්, සියදිවි නසා ගැනීමක්, කියන්නේ ඝාතනයක්, ඊට පස්සේ ඇක්සිඩන්ට් එකක් මොකද ඒකට රිය අනතුරක් මොකක් හරි අනතුරක්. ඒ වගේ නිකන් අර සිද්ධ වෙන අස්වාභාවික මරණ කියන්නේ මිනිස්සෙක් ඉඳලා ස්වභාවිකව මැරෙන්නේ නැතුව මොනවා හෝ බාහිර සාධකයක් හින්දා මැරෙන අවස්ථාවක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා විසින් හදිසි මරණ පරීක්ෂණ සඳහා කැඳවිය යුතුයි. මේ මරණය සිද්ධ වෙන්නේ පෞද්ගලික රෝහලකදී නම් ඒ අදාළ වාට්ටුබාර වෛද්‍යවරයා දන්නවා නම් මේ මරණය සිද්ධ වෙන්න හේතුව ඒ හේතුව සඳහන් කරලා B33 වාර්තාව නිකුත් කරනවා. හැබැයි මරණයට හේතු නොදන්නේ නම් හෝ මේක අස්වාභාවික මරණයක් නම් පොලිසිය දැනුවත් කරලා ළඟම තියෙන රජයේ රෝහලට මේ මෘතදේහය බාර කිරීම සිද්ධ කරනවා. ඊළඟට තව අවස්ථාවක් තමයි රජයේ වත්තකදී සිද්ධ වෙන මරණ සම්බන්ධයෙන් මේක ඔය ඒ වතු අධිකාරිවරයා මාර්ගයෙන් සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙන. ඒක ඇත්තටම ඔයාලට වැදගත් නැහැ. ඒ වගේම විදේශයකදී ලංකාවේ පුරවැසියෙක් මරණයටපත් වුණොත් ඒ අදාළ තානාපති කාර්යාලයේ ඉන්න අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට මේක දරුම් දීලා ඔහු විසින් මරණය ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා. දැන් තමයි අපි වැදගත්ම කාරණාවට එන්නේ. අස්වාභාවික හෝ නිවසින් පිටත සිදුවන මරණයක් නම් මොකද්ද වෙන්නේ? ඇත්තටම අස්වාභාවික හෝ නිවසින් පිටත සිදු වෙලා තියෙන මරණයක් නම් රෝහලකත් නෙවෙයි නම් කියන්නේ කොයි හරි එළිය තැනක නම් මේ මරණය සිදු වෙලා තියෙන අනිවාර්යයෙන්ම හදිසි මරණ පරීක්ෂණයක් සිදු කළ යුතුයි. කියන්නේ ඔයාලා කොයි හරි ගිහිල්ලා කෙනෙක් මැරිලා ඉන්නවා දැක්කොත් අතපත ගන්න යන්න එපා. ඒ කියන්නේ ඒකට හේතු ගොඩක් තියෙනවා. මම ඔය අතපත ගන්න යන්න එපා කියලා කියන්නේ ඔයාලගේ DNA මිශ්‍ර වෙන්න පුළුවන්. සමහරවිට ඒක ඝාතනයක් වෙන්න පුළුවන්, සේවින සාගැනීමක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට ඔයා එතෙන්ට ගිහිල්ලා ඔයාගේ DNA එකත් එක්ක මිශ්‍ර කරනවා කියන්නේ ඔයාගේ සාක්ෂි එතන තියලෙනවා කියන එක සම්බන්ධයෙන් ඒ කියන්නේ උදව් කරන එක හරි. හැබැයි පසුවට ඔයාලට අධිකරණ කටයුතු වල සහාය දෙන්න වෙයි. ඒ සහාය දීම ඔයාලට කරන්න කැමති නම් ඔයාලා ඒකට සම්බන්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. සමහරවිට ලංකාවේ බහුතරයක් දෙනා ඔකට අකමැති හින්දා මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අර එහෙම මරණයක් දැක්කොත් ඉස්ලාම් කර යුත්තේ පොලිසිය දැනුවත් කරන එක. කිසිම විදිහකට ළඟට යන්නේ නැතුව ඔයාලට මැරිලා වගේ පේනවා නම් අනිවාර්යයෙන්ම පොලිසිය දැනුවත් කරන්න. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා මහේස්ත්‍රාත්තුමාව දැනුවත් කරලා මහේස්ත්‍රාත්තුමා එතෙන්ට ඇවිල්ලා හදිසි මරණ පරීක්ෂණය සිද්ධ කරලා ඒක ස්වභාවික මරණයක් යයි හැංගී යනවා නම් B18 වාර්තාව මේ නිකුත් කරනවා. හැබැයි ඒක ස්වභාවික හේතුවක් හින්දා විච්ච දෙයක් නෙවෙයි නා. කියන්නේ අස්වාභාවික මරණයක් නම් අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත්තුමා මේක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්ට යොමු කරනවා. ඒතර මේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරලා මේ මරණයට හේතුව සඳහන් කරනවා. ඒතර මේ හදිසි මරණ පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? ඔය හදිසි මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ ඔය මරණය සිද්ධ වෙච්ච වෙලාවේ එතෙන්ට හදිසි මරණ පරීක්ෂකවරයා හෝ මහේස්ත්‍රාත්තුමා ඇවිල්ලා කරන පරීක්ෂාව. ඒක තමයි හදිසි මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ. ඒතර පශ්චාත් මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ මහේස්ත්‍රාත්තුමාගේ හෝ හදිසි මරණ පරීක්ෂකගේ නියෝගයේ මත අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් විසින් කරන පරීක්ෂණය. මේකෙදී අර ශරීර විච්ඡේදනය කරලා ඔය ඇතුලේ කැලුම් තියෙනවද, අස්ථි භග්න වෙලා තියෙනවද, හීරීම් තියෙනවද, සීරීම් තියෙනවද, ඔය වගේ කතන්දර ගොඩක් බලනවා. ඊට පස්සේ අභ්‍යන්තර තුවාල මොනවා හරි තියෙනවද. එතකොට මේ අධිකරණ වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් මේක
පොල්ලකින් පහර දීලාද වෙඩි තියලාද එහෙම නැත්නම් බෙල්ල මිරිකලාද? ඒ කියන්නේ මොකද අපිට කියන්නේ මේ නිෂ්පූර්ණේ සිද්ධ කරපු මරණයක්ද? එහෙම නැත්නම් වතුර ගිල්ල මැරිච්ච එකක්ද? එහෙම නැත්නම් හුස්ම හිර වෙලා ඒ කියන්නේ හුස්ම හිරලා වතුර කඩ වගේ වැටලා සිද්ධිච්ච මරණයක්ද? ඒ ටික අධිකරණ වෛද්‍යවරු විසින් පැහැදිලිව හොයාගන්නවා. බස් මම මේ කියන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ඔය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාලා ඔය අස්වාභාවික මරණයක් සිදු වුණාම මම කියවනේ ඔය පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ කරනවා කියලා. ඔය පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ කරලත් මේකෙදි කිසිදු ගැටලුවක් අහුවෙන්නේ නැතුව මිනිහ බල දාන වෙලාවල් තියෙනවා. ඒතර ඔය වගේ ගැටලු තියෙන වණන් සාමාන්‍යයෙන් ආදාහනය කරන්න දෙන්නේ නැහැ. හරිද? මම මේක අර ක්‍රියා පටිපටි කරගෙන යන ඕනි ස්ටෙප් බයි ස්ටෙප් කියාගෙන යද්දී ඔයාලට තවත් දුරටත් පැහැදිලි කරන්නම්. මම මේ අර හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන කිව්ව හින්දා තමයි මේ හදිසි දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ගැන පැහැදිලි කරන්නේ. ඇත්තටම දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ ඔය මරණය කියන්නේ මිනිය මිහිදන් කළාට පස්සේ සමහරලාට පෙත්සම් වගේ එනවා නෑ නෑ මේක ස්වභාවික මරණයක් නෙවෙයි මේ මෙයා වහ දීලා නැත්තම් මෙයා වෙඩි තියලා තමයි මරණය සිද්ධ වුනේ. ආය අපිට පරීක්ෂණයක් කරන්න ඕන මේක කියලා. මහේස්ත්‍රාත්වරයාට පෙත්සම් එනවා. එතකොට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනවා දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ කරන්න කියලා. මම මේ ළඟදී දැක්ක කේස් එකක් ලංකාවේ සිද්ධ වෙච්ච එකක්. ඔය මිනිස්සෙක් කැලේකට ගිහිල්ලා තමන්ගේ යාළුවට වෙඩි තියලා ඔළුවට තඩි ගලකින් ගහලා ඔළුව තලලා ඇඟ හොඳටම පොල්ලකින් ගහලා තලලා දවස් 6ක් විතර කැලේ තියාගෙන ඉඳලා මෙයා ගෙදර ඇවිල්ලා කියනවා යාළුවට අලියෙක් ගහුවා මෙයා ගහක් උඩ ඉඳලා හෙන අමාරුවෙන් තමයි මේ දවස් 7ක් කැලේ අතරමං වෙලා ඉඳලා මේ ගෙදර එන්නේ කියලා. ඊට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ කරනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොට බලවේගකින් ලැබිච්ච තුවාල තමයි මේ අස්ති වල තියෙන්නේ. එතකොට ඒක සමහරලාට අලියෙක් පහර දීමෙන් සිද්ධ වෙන්නත් පුළුවන්, පොල්ලකින් පහර දීමේදී සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි අර මිනිස්සෙක් ප්‍රකාශය විශ්වාස කරලා මේක අලියෙක්ගේ පහර දීමකින් සිද්ධිච්ච මරණයක් කියලා මිහිදන් කරනවා. හැබැයි පසු කාලයකදී සිද්ධ කරපු පෙත්සම් නිසා මහේස්ත්‍රාත්වරය තීරණය කරනවා නෑ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ මේකට කියලා. ඊට පස්සේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් තහවුරු කරගන්නවා මේක හිසර තබන ලද වෙඩි උණ්ඩයක් නිසා සිදුණු මරණයක් කියලා. මොකද පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අර වෙඩි උණ්ඩේ නිසා සිදුවිච්ච තුවාලය කෙනාර අස්ති වල සිදුවිච්ච මම දැක්කේ ඔළුවේ සිදුවිච්ච මේ සිදුර පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැකලා තිබ්බේ නැහැ. ඒක දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය තමයි ඒක තහවුරු කරගන්නේ මේක මිනි මැරීමක්. එහෙම නැතුව අලියෙක් ගහිල්ලා අලියෙක් ගහපු දෙයක් නෙවෙයි කියලා. හරිද? අතන ඒකයි මම කියන්නේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සමහරවල්ලාට දෝෂ සහගත වේ හැකියාවක් තියෙනවා. එතකොට සැකසහිත නම් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ සිද්ධ කරනවා. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිද්ධ කරද්දී ඒක අර ආදාහනය කරලා තියෙන ඒ හින්දා ගොඩක් වෙලාවට ඔය සැකසහිත මරණයක් නම් ඒක පුච්චන්න දෙන්නේ නැහැ, ආදාහනය කරන්න දෙන්නේ නැහැ. ඒක වලදාන්න තමයි නියෝග කරන්නේ. ඔය මං කිව්ව විදිහට මරණය ප්‍රකාශයටපත් කිරීම විවිධ ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. සමහරවිට ග්‍රාම නිලධාරීවරයා විසින්, එහෙම නැත්නම් පවුලේ වෛද්‍යවරයා විසින්, එහෙම නැත්නම් රජයේ රෝහලක වෛද්‍යවරයෙක් විසින්, එහෙම නැත්නම් මහේස්ත්‍රාත්තුමා හෝ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ඒ එක ආකාරයට වෙන්න පුළුවන්. ඊළඟට තියෙන වැදගත් කාරණේ තමයි මේ මරණය ලියාපදිංචි කිරීම. කොහොමද මේ මරණය ලියාපදිංචි කරන්න ඕන? එතකොට අර මං කලින් කිව්වා මරණය ප්‍රකාශයටපත් කිරීමේ ලේඛන එක එක්ක වාර්තා එහෙම නැත්නම් B12 B18 B24 B33 ඔය මොනවා හෝ වාර්තාවක් අරගෙන ගිහිල්ලා ප්‍රදේශයේ උපත් මරණ හා විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරයාට බාර දෙන්න ඕන. ඊළඟට B11 කියන මරණය ප්‍රකාශයටපත් කිරීමේ පෝරමය පුරවන්න ඕනේ. ඊට පස්සේ රෙජිස්ට්‍රාර්වරයා විසින් මරණය ලියාපදිංචි කරනවා. මෙහිදී මරණ සහතිකය වලට හම්බෙනවා. මරණයට හේතුව සඳහන් කරලා තියෙනවා මේකේ. ඒ වගේම මරණය එහෙම නැත්නම් මృతදේහය බැහැර කළ යුතු ආකාරය සඳහන් වෙලා තියෙනවා. මම කලින් කිව්වේ අර සමහර මේ මృతදේහ ආදාහනය කරන්න දෙන්නේ නැහැ, බලන්න දෙන්නේ කියලා. අන්න ඒක සඳහන් කරනවා රෙජිස්ට්‍රාර්වරයා විසින් මේ සහතිකයේ. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඔය මරණ සහතිකය අරගෙන ගිහිල්ලා අවමංගල්‍යදාර අධ්‍යක්ෂකවරුන් මේක දෙන්න. එතකොට එයාලා අර්මිනියම් බාම් කරලා ඒ ටික කරලා ආපහු ඔයාලට දෙනවා. ඊට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා අදාළ සුසාන භූමියේ ඒකින් අර පල් මොකක්ද ඒකට කියන්නේ සොහොන් පල්ලට දීලා එතනින් ඒ බලා ගන්න පාලකවරයාට දීලා එතනදී මේ භූමි දානය කරන්න හෝ ආදාහනය කරන්න වෙලාවක් දිනයක් වෙන් කරවා ගන්න ඕන. ඔක තමයි මූලික ක්‍රියාපටිපාටිය. මට මේකෙදි කියන්න ඕනේ විශේෂ කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් ওই තැන් වල මිනිස්සු මැරලා හිටියාම එතනට ගිහිල්ලා ළඟට ගිහිල්ලා අතපත ගන්න යන්න එපා. විශේෂයෙන්ම කෙලින්ම එහෙම එකක් දැක්කොත් පොලිසියට කෝල් එකක් දෙන්න. ඒ වගේම ගෙදරකදී
මරණය සිද්ධ වෙලා තියෙනවා නම් මේ මරණය තහවුරු කරගන්න පුළුවන් එක විදියක් මම ඔයාලට කියන්න. මේ ඇහි පියල්ලම ඇහැරලා ආලෝකයක් යොමු කරලා බලන්න. මේ ආලෝකය යොමු කරාම ඔය ඇසේ කනින්නිකාව ඔකට ප්‍රතික්‍රියා කරනවා නම් ඇඟේ ජීවය තියෙනවා. ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් මේ මිනිස්සයා ජීවත් වුණතර මේ වෙලාවේ නැහැ කියන එක. ඒ වගේ මම හිතනවා ඔයාලට මේ හදිසි මරණ පරීක්ෂණයක්, පශ්චාත් මරණ පරීක්ෂණය සහ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් කියන එක සම්බන්ධයෙන් යම් අදහසක් එන්න ඇති. ඒතකොට පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා නියෝග කරන්න ඕන මහේස්ත්‍රාත්තුමා. හරිද? එතකොට මෙහෙම නියෝගයක් මත තමයි පශ්චාත් මරණ පරීක්ෂණයක් හෝ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිද්ධ කරන්නේ. කියන්නේ මරණය අස්වාභාවික නම් එහෙම හැඟෙනවා නම්. හරිද? ඒතර මෙතනින් එහාට තව කරුණු කාරණා කීපයක් කියන්න තියෙනවා මට. ඒත් මම මේක ඊළඟ වීඩියෝ එකට දාන්න. දැනට ගෙදරකදී පිටතනකදී රෝහලකදී මරණය සිද්ධ වුණොත් කරන්න ඕන ක්‍රියාපටිපාටි පිළිබඳව යම් අවබෝධයක් ඔයාලට තියෙනවා කියලා මම හිතනවා. එහෙනම් අපි හැමෝම ඊළඟ වීඩියෝ එකේ ජය වේවා.